හායි සුබෝදෑසනක් ඔයාලා ඔක්කොටම. ඉතින් මම පෝස්ට් එකක් දැම්මනේ බිලින් වලින් කල් තියාගන්න කෑමක් හදමුද කියලා. ඉතින් එකක් නම් මම හැදුවා. මම ඒකේ කලින් වීඩියෝ එකක් කරලා තියෙන නිසා මම ඒක වීඩියෝ කළේ නැහැ. මම ඒකේ ලින්ක් එක ඔයාලට දාන්නම්. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ කෑම එක බලා ගන්න. ඉතින් මේක නම් බිලින් ඔයාලට අවුරුදු 4ක් වුණත් කල් තියාගෙන කෑමට එකතු කරගන්න පුළුවන් ඇඹුලක් විදිහට තමයි මම මේක හදන්නේ. මම ඒක හදන හැටිත් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා ඔන්න වීඩියෝ එකක් කරන් එනවා. මේ තියෙන්නේ බිලින් දෙකට කපලා මේක ලුණු ටිකක් දාලා ඊයේ හවස තමයි මම මේක තිබ්බේ. හොඳට වහලා තිබ්බා. මේ බිලින් වල වතුර තමයි මේ උරාගෙන තියෙන්නේ. දැන් මේක දවස් 4ක් තද අවුවේ වේලලා අරගන්න ඕනේ. ඔන්න දැන් මේ විදිහට මැටි හට්ටියක දාලා මේ බිලින් ටික මේ විදිහට අතුරලා දැන් මේ ටික දවස් 4ක් විතර මේක හොඳට අවුවේ වේල ගන්න තමයි තියෙන්නේ. අද නම් අපිට ටිකක් අවුව අඩුයි. ඉතින් අපි බලමු කොහොම හරි දැන් මේක වේල ගන්නත් ඕනනේ. ඉතින් දැන් මෙතන මේ ගොඩක් වගේ පෙනුනට මේක වේරුණාට පස්සේ චුට්ටක් වෙනවා. එහෙමනේ. ඉතින් මේ බිලින් එහෙම තමයි. ඉතින් දවස් 4කට පස්සේ මේක හොඳටම වේරුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ මම වේලගත්ත බිලින් ටික. ඉතින් මේ ටික මට වේල ගන්න සතියක් විතර ගියා. දවස් 4න් වේලන්න බැරි වුණා. මොකද මේ දවස්වල අවුව අඩුයිනේ. ගොඩක් අවුව නැති හින්දා මේක වේල ගන්න මට සතියක් විතර ගියා යාළුවනේ. ඉන්නකෝ මම ඔයාලට ටිකක් අරන් පෙන්නන්න. මේ තියෙන පේනවද? මේ උඩ තියෙන්නේ ලුණු. පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ මේවා දැන් ඔයාලා කරවල තෙල් දානකොට, කරවල හොදි හදනකොට, ඒ වගේම තමයි මේක තනිකර ටෙම්පරාදු කරලා ඔයාලට ඉඳිආප්ප කන්න එහෙම රස බිලින් මාළුවක් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි චට්නි විදිහට හදා ගන්නත් පුළුවන්. රසයි චට්නි විදිහටත් හදලා. ඉතින් මං මේක මෙහෙමම තියනවා. මම කෑම හදනකොට ඇඹුල් විදිහට මේකෙන් පොඩ්ඩක් පාවිච්චියට ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට හදාගන්න. ඔන්න මේ තියෙන්නේ වේලගත්ත බිලින්. එහෙනම් ආයි දවසක මේ වගේ රෙසිපි එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම එතකල් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.